හෙලෝ ළමයි කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවද? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. මැසේජ් එකක් දාන්න. ඔයාලා හොඳින්ද ඉන්නේ කියලා. හරි. මං අද ඔයගලන්ට කියන්න යන්නේ 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන. ඉතින් මං හිතනවා මේක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද ඉස්කෝලේ යන චූටි ළමයි ඉන්නවා. ඒගොල්ලන්ට වැදගත් වෙනවා. එකේ සිට 11 ශ්‍රේණිය දක්වා ළමයින්ට මෙන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන් 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණියේ ළමයින්ට තමයි මේක තවත් ගොඩක් වැදගත් වෙන්නේ. එතකොට ඕගොල්ලන්ට වගේම අපේ චූටි ළමයින්ට වගේම ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලාටත් මේක ගොඩක් වැදගත් වෙනවා කියලා මං හිතනවා. එතකොට මං අද ගොඩක් විස්තර කියන්න යන්නේ ඕගොල්ලන්ට. මාත් එක්ක එකතු වෙන්න. එතකොට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ 1 ඉඳන් 9 ශ්‍රේණිය දක්වා මේ ප්‍රතිසංස්කරණ ටික වෙනවා. එතකොට විශේෂයෙන් 1 ශ්‍රේණියට සහ 6 ශ්‍රේණියට තමයි මේ ප්‍රතිසංස්කරණය ඒ කියන්නේ මේ සිලබස් එක අලුත් වෙන්නේ. ඒ අලුත් වෙන එක පටන් ගන්නෙ 2026 1 ශ්‍රේණියට සහ 6 ශ්‍රේණියට යන අපේ පුංචි දුවා දරුවන්ට. එතකොට ඔගොල්ලෝ දන්නවනේ ඉස්කෝලේ තියෙනවා අපිට දැන් මේ 2 වෙනකන් නේද? දවල් 2 වෙනකන් ඉස්කෝලේ තියෙනවා. ඒක තමයි අලුත් වැඩපිළිවෙල. ඒ වගේම එක පීරියඩ් එකක් ඔයගොල්ලන්ට විනාඩි 50ක කාලයක් තියෙනවා. විනාඩි 50ක කාලයක් තියෙනවා. ඊට පස්සේ ඒ වගේම ඔයගොල්ලන්ට තියෙනවා ඒ කියන්නේ ප්‍රයිමරි සෙක්ෂන් එකට තියෙනවා සබ්ජෙක්ට් ටිකක් මම කියන්නම් නම් වශයෙන්. ඒ කියන්නේ 1 ඉඳලා 5 වෙනි ශ්‍රේණිය දක්වා ඔයගොල්ලන්ට තියෙනවා මව් බස්, ඉංග්‍රීසි, ඒ වගේම දෙවන බස්, ඊට පස්සේ ගණිතය, ඒ වගේම විෂයන් 8ක් ඇතුළත් වෙනවා. ඒ විෂයන් 8ට ඇතුළත් වෙනවා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ටිකක්. එතකොට ඒවත් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම 6 ඉඳන් 9 ශ්‍රේණියට සෞන්දර්ය විෂය සහ ඉතිහාසයේ විෂය ඔයගලන්ට ඇතුළත් වෙනවා. ඉතින් ඔයාලට 6 ඉඳන් 9 ශ්‍රේණිය දක්වා විෂයන් 14ක් තියෙනවා. ඒ වගේම ක්‍රීඩා සංගම් වල සහභාගීත්වයෙන් තමයි මේ විෂයන් 14 ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම 6 ඉඳන් 9 ශ්‍රේණියට යන පොඩ්ඩන්ට ක්‍රෙඩිට්ස් 30ක් දෙනවා. ක්‍රෙඩිට් අලුත් වචනයක් නේ. ඉතින් ඔන්න ඒකට හුරු වෙන්න ඕගොල්ලෝ ක්‍රෙඩිට් කියලා වචනයක් තියෙනවා. ක්‍රෙඩිට් 30ක් දෙනවා. ඒ කියන්නේ එක මොඩියුල් එකක් සම්පූර්ණ කරාම එක ක්‍රෙඩිට් එකක් ඔයගොල්ලන්ට දෙනවා. අන්න ඒ වගේ. මේක ටික ටික මේ ක්‍රමයට හුරු වෙයි ඔයගොල්ලෝ. හරි ඊළඟට ඔයගොල්ලන්ට තියෙනවා ඒ කියන්නේ 6 ඉඳන් 9 ශ්‍රේණිය දක්වා ළමයින්ට තීරයක් කුසලතා කියලා. ඒ කියන්නේ ප්‍රායෝගික කුසලතා අන්න ඒ සම්බන්ධව විෂයන් කිහිපයක් ඒ කියන්නේ හරියටම කොත් විෂයන් 9ක් ඔයගොල්ලන්ට තියෙනවා. එතනින් විෂයන් 2ක් හරියටම ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ. එතකොට මම කිව්වනේ එක විෂයකට ඒ කියන්නේ එක මොඩියුල් එකකට ක්‍රෙඩිට් එකක් හම්බ වෙනවා කියලා. එතකොට ඒ වගේ ඕගොල්ලෝ ඒ විෂයන් 9න් 2ක් තෝරගත්තාම ඔයගොල්ලන්ට ක්‍රෙඩිට්ස් 2ක් ලැබෙනවා. හරිද? ඒ වගේම 6 ඉඳන් 9 ශ්‍රේණිය දක්වා ළමයි එක වාරයකට ක්‍රෙඩිට්ස් 35ක් සම්පූර්ණ කරන්න ඕනේ. හරිද? එහෙම තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල දැක්වෙන්නේ. ඒ වගේම 9 ශ්‍රේණියේදී ජාතික කුසලතා අගැයීමක් කරනවා. එහිදී දැන් ඔයගොල්ලෝ මෙහෙමනේ දැන් 6 ඉඳන් 9 ශ්‍රේණියට යන ළමයින්ට 9 ශ්‍රේණියේදී යම්කිසි අගයීමකට ලක් කරනවා. 6 ඉඳන් 9 වසර වෙනකන් ඔයගොල්ලෝ මොනවද ඔයගොල්ලන්ගේ ඔළුවට දාගෙන තියෙන්නේ මොනවද ඔයගොල්ලෝ තමන්ට ලබාගෙන තියෙන මේ අධ්‍යාපනයෙන් කියලා. එතකොට එහිදී ජාතික වශයෙන් කුසලතා අගයීමක් කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ සාක්ෂරතාවය, ඊළඟට සංඛ්‍යාත්මක කුසලතාව, ඊළඟට නිශ්චිත ශ්‍රේෂ්ඨක ඔයගොල්ලෝ වැඩිදුරට අධ්‍යයනය කරනවද නැද්ද? එහෙම කියලා ඔයගොල්ලන්ට තක්සේරු කරගන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ටම කරන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ දේවල් 9 ශ්‍රේණියේදී ඔයගොල්ලන්ට සාක්ෂාත් කරගෙන ඉගෙන ගන්න අයිඩියා එකක් එනවා එතකොට. දැන් මම ඔයගොල්ලන්ට කිව්වා අපේ චූටි පොඩ්ඩන්ට ඒ කියන්නේ 1 ඉඳන් 5 ශ්‍රේණිය ළමයින්ට විෂයන් 8ක් තියෙනවා කියලා. ඒ කියන්නේ මව් බස, ඉංග්‍රීසි, දෙවන බස, ගණිතය ඇතුළු විෂයන් 8ක් තියෙනවා. හරිද? හරි.
එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඊළඟ වීඩියෝ එකේදී මම කියන්න යන්නේ අපේ 6 ශ්‍රේණියෙන් උඩ පොඩ්ඩොන්ට කොහොමද සබ්ජෙක්ට්ස් බෙදෙන්නේ කියලා. විෂයන් කොහොමද හසුරවා ගන්න කියලා. හරිද? එහෙනම් මාත් එක්ක රැඳිලා ඉන්න මාව subscribe කරන්න. bye.